අද දිනේදී දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතිනවා. හැම මොහොතක්ම රස විඳින්න Zara 3-in-1 දැන් රස තුනක් සමග Zara කැම්මයි ප්‍රබෝධයයි. එම වැසි තත්ත්වයන් ඉතාමත් තද වැසි වේවි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. තරමක වැසි තත්ත්වයන් තමයි අද දිනේදී අපේක්ෂා කරන්නේ. ඒ වගේම අද දිනේදී අපිට ඌව පළාතෙත් අම්පාර මඩකල්පුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත තත්ත්වයන් අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. වයඹ පළාතේ අද දිනේදී වැසි වාර කිහිපයක් අපේක්ෂා කරනවා. ඒ වගේම උතුරු මැද වයඹ මධ්‍යම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදී බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේනකොට වේලි කාලගුණයක් තියෙන එක පැත්තක දැඩිව අනිත් පැත්තට සාමාන්‍ය වැසි වාර කිහිපයක් තියෙනවා. මොකක්ද අතර මේ හේතුව? ඒ තත්ත්වය ඇත්තටම මේ වෙන විට ක්‍රියාත්මක වන්නේ නිරිද්දික මෝසම් කාලගුණ තත්ත්වය. ඒකට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නිරිද්දික ප්‍රදේශයට තමයි මේ කාලේ වර්ෂාව ලැබෙන්නේ. විටින් විට සිදුවන සුළං රටාවේ වෙනස් වීම නිසා තමයි ඔය නිරිද්දික ප්‍රදේශයේ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි තත්ත්වයන් ලැබුණේ. ඒකට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මේ කාලේදී වැස්ස සාමාන්‍යයෙන් අඩුයි. ඒ වගේම දැනට තියෙන ප්‍රබල එල් නිනෝ තත්ත්වය යටතේ විශේෂයෙන්ම මම කලින් සඳහන් කර උතුරු මැද කියන පළාත්වලත් නැගෙනහිර පළාතෙත් වැසි තත්ත්වය සැලකිය යුතු මට්ටමින් අඩු වෙලා තියෙනවා. ඒක නිසා අපිට විශේෂයෙන්ම සැලකිය යුතු මට්ටමේ වැසි තත්ත්වයන් එම ප්‍රදේශවලට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ ඉදිරි අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය යටතේ. විශේෂිත කාලගුණ තත්ත්වයක් ආවේ නැත්නම් එම කාලෙදි තමයි අපිට වැසි තත්ත්වයන් මේ ප්‍රදේශවලට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ තව අන්තර් මෝසම් පැමිණෙන්න තව මාස දෙකක පමණ කාලයක් තියෙනවා. මේ වෙනකම් ඉන්න ඕනද උතුරු මැද පළාත, උතුරු පළාත, එතකොට ඌව පළාතට මේ පළාත් වලට වැසි ලැබෙන්න නම් තව මාස දෙකක පමණ කාලයක් යයිද සුවිශේෂී තත්ත්වයක් උදා වුණේ නැත්තම්? ඔව් දැනට තියෙන තත්ත්වය යටතේ විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් වලට සමහර තැන්වලට සවස් කාලේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒක පැතුරුණු වැසි තත්ත්වයක් නෙවෙයි. සුළු ප්‍රදේශවලට තමයි වැසි තත්ත්වයන් මේ දිනවල ඇති වෙන්නේ. එතකොට සැලකිය යුතු වැසි තත්ත්වයකුත් නෙවෙයි ඒක. විශේෂයෙන් සැලකිය යුතු වැසි තත්ත්වයන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල. එම වැසි තත්ත්වයන් විශේෂයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ලැබෙන්න හැකියාව තියෙනවා. දැනට තියෙන ප්‍රබල එල් නිනෝ තත්ත්වය යටතේ එම වැසි තත්ත්වයන් යටතේ ආන්තික වැසි තත්ත්වයන්. ඒ කියන්නේ ඉතා තද වැහි උනත් ලැබෙන්න හැකියාව තියෙනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අපිට එම තත්ත්වයන් නැති වෙන්න ආසන්න වෙද්දී අපිට මේ පිළිබඳව පුරෝකථනයන් කරන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා මේනකොට බොන්දුවත් වතුර නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා උතුරු මැද පළාතේ විශේෂයෙන්ම අපි දැක්කා මේ අවුවල සෑහෙන සිංහල කියලා. ඒ කියන්නේ ඒ පළාත් තව තවත් ඩ්‍රයි වෙන තත්ත්වයක්ද මේ තත්ත්වයේදී තියෙන්නේ? අගෝස්තු මාසයේ ඉතිරි සති කිහිපය තුළ විශේෂිත කාලගුණ තත්ත්වයක් ආවේ නැත්නම් අපිට දැනට තියෙන වියලි කාලගුණ තත්ත්වය තමයි ඔය උතුරු පළාතේ උතුරු මැද පළාතෙත් ඒ වගේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් අපේක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. ඒකම දැන් මේ තත්ත්වය තුළ තුමා සඳහන් කළා වගේ ප්‍රබල ඉල්ලුණු තත්ත්වයක් බලපෑම් තියෙනවා. අපිට මේක තත්ත්වයේ නිරත දිගට යම් කිසි විදියක මේ අන තත්ත්වයත් එක්ක දැන් නැවත වටේක අපි දකින මේ වීරි කාලගුණ තත්ත්වයක් එමින් පවතිනවා. මේ තත්ත්වය මෙහෙටත් එමින්ද පවතින්නේ කොහොමද? ඇත්තටම ඉදිරි දින කිහිපයේ සැලකුවම නිරිද්දික් කොටසට වැසි තත්ත්වයන් අපි බලාපොරොත්තු වෙනවා. ඒවා ගොඩක් තද වැහි නෙවෙයි. විටින් විට ඇති වෙන වැසි තත්ත්වයන් ගොඩක් වෙලාවට මිලිමීටර් 50ක වගේ වැසි තත්ත්වයක් ආවොත් ඒවා කඳුකර ප්‍රදේශවලට තමයි ලැබෙන්නේ. අනිකුත් විශේෂයෙන්ම බස්නාහිර පළාතත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වයම් පළාතත් ගත්තොත් වැසි තත්ත්වයන් නැති වුණත් ඒවා වැඩි වැසි තත්ත්වයන් නෙවෙයි. ඒන් හානිදායක තත්ත්වයක් හෝ එවැනි දෙයක් ඇති වෙන්නේ නැහැ. දවල් කාලේ හොඳට අවුව තියෙනවා. ඉතින් ඒ සුළු වැහි තත්ත්ව තමයි විශේෂයෙන් කඳුකර නොවන නිරිද්දික ප්‍රදේශයට ඇති වෙන්නේ. කඳුකර ප්‍රදේශවලට මිලිමීටර් 30ක 50ක වගේ මට්ටමේ වැහි ඇති වෙන්න පුළුවන්. ඒ වයින් අනතුරුදායක හෝ ආපදා ඇති වෙන තත්ත්වයන් නැති වෙන්නේ නැහැ. විශේෂිත තත්ත්වයන් આવොත් අපි කාලගුණ දෙපාර්තමේන්තුවේ පිළිබඳව පුරෝකථන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.